ප්‍රසිද්ධ කතරගම දෙවියන් ගැන අප්‍රසිද්ධ කතාවක් කියන්න තමයි යන්නේ. කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාරයා අවිතා කරන මයුරාසන වාහනය හෙවත් මොනරා නිර්මාණය වෙන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ විවිධ සාහිත්‍යවල විවිධ ආගම්වල විවිධ ග්‍රන්ථවල මේ ගැන විවිධ මතිමතාන්තර තියෙන්නේ. ඉතින් මේ කතරගම ආසන්නයෙන් හරි කියන නිවැරදි කියන කතාවක් ගැන තමයි මම ඔයාලට කියන්න යන්නේ. එතකොට මේ කතාව යනවා කතරගම දෙවියන්ගේ උප්පත්තියට. මට සරලව කියන්න පුළුවන් මෙන්න මේ අසුරය පරාජය කරා ඊට පස්සේ මේ දෙවුණා කියලා. ඉතින් එහෙම කිව්වොත් කතාවේ කිසිම රසයක් නැහැ. කිසිම දෙයක් ඔයාලා දැනගන්නේ නැහැ. ඉතින් සම්පූර්ණයෙන්ම කතරගම දෙවියන්ගේ උප්පත්තිය ගැන මට මේකෙන් කතා කරන්න බෑ. නමුත් මම ඔයාලට සරල අදහසක් දෙන්නම්. ඉතින් ශිව දෙවියන් ගාවට ඇවිල්ලා එක සූරපද්ම කියලා අසුරයෙක් ඉල්ලනවා ශක්තියක් එයාව නැති කරන්න පුළුවන් ශිව දෙවියන්ගෙන් ඉපදෙන දරුවෙක්ට කියලා. ඉතින් මේ දෙවියෝ කියන්නේ ශිව දෙවියෝ මේ අසුරයාගේ ප්‍රශ්න නැති නිසා මේ වරම දෙනවා. මේ ඉල්ලන දේ ශක්තිය දෙනවා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා පසු කාලීනව දේව මණ්ඩලයේ දෙවිවරු සමග සටන් ඇති කරලා මේ ශක්තියෙන් අයිති ප්‍රයෝජන ගන්නවා. මොකද මේ සූරපද්ම කියන අසුරයා දන්නවා හොඳටම ශිව දෙවියන්ගේ ළමයෙක්ට තමයි හව නැති කරන්න පුළුවන්. වෙන කාටවත් බෑ. කිසිම දෙවි කෙනෙක්ට බෑ නැති කරන්න. එතකොට මේ ශක්තිය දුන්නට පස්සේ මොකක්ද වෙන්නේ කියලා කිව්වොත් දේව මණ්ඩලයෙන් පැමිණිලි යනවා ශිව දෙවියන්ට. ශිව දෙවියන්ට පැමිණිලි ගියාට පස්සේ ශිව දෙවියෝ බලන ආව මේ කතාව ඇත. ඉතින් මේක දැකලා කම්පා වෙනවා. කම්පා වුණාට පස්සේ ශිව දෙවියන්ගේ තුන්වෙනි ඇස විවෘත වෙලා ඒ තුන්වෙනි ඇසෙන් යනවා කියනවා ගිනි ජාලා තුනක්. ඒ කියන්නේ ගිනි කියන අග්නි ජාලා තුනක් යනවා. මේ අග්නි ගැන කතා කරොත් මේක අග්නි දෙවියන්ට අයිති කොටසක්. මොකද මේ අග්නි කියන දේ කිසිම මේ ශිව දෙවියන්ගේ ඒ නිකුත් කර ඒ ගිනි පුපුළු තුන කිසිම දෙවි කෙනෙක්ට දරා ගන්න බෑලු දේව මණ්ඩලයේ ඉන්න. ඉතින් තව සාහිත්‍යයක තව ආගම්වල මෙන්න මෙහෙම දෙයක් කියනවා කතරගම දෙවියන්ගේ උප්පත්තිය ගැන. දැන් මෙන්න මේ විදිහට පැමිණිලි යනවනේ. දැන් මේ අසුරයා විනාශ කරන්න පුළුවන් ශිව දෙවියන්ගේම ළමයෙක්ට කියලා. එතකොට ශිව දෙවියන් සහ පාර්වතී මෑණියත් එකතු වීමකින් තමයි ළමයා හැදුණා කියන්නේ. එතකොට ඒ එකතු වීමේදී ඊට අයිති ධාතුන් අග්නි දෙවියන් අරගෙන ගංගාව පා කරා කියලාත් කියනවා. ජීවමාන ජීව ධාතුන්. එතකොට එහෙම පා කරලා එක්තරා ස්ථානයකදී පඳුරක රැඳිලා පසු කාලීනව කතරගම දෙවියන් නිර්මාණය වුණා. ඒ කියන්නේ කාර්තික. ඒ කියන්නේ ෂණ්මුගන්. ෂණ්මුගන් කියන්නේ කතරගම දෙවියන්ගේ මුල් කාලේ තිබ්බ නම. එහෙම ඉපදුනා කියලා කියන්නේ. එතකොට ඉපදෙන්නේ ළමයි 6ක් විදියට. ඉතින් මම කතා කරන සාහිත්‍යයෙන් මම කතා කරන්නම්. ඒ කියන්නේ මම කතා කරන ක්‍රමයට. එතකොට ගිනි පුපුළු 3ක් ගිහිල්ලා එක්තරා ගංගාවක් ආසන්න ප්‍රදේශයකට වැටෙනවා. එතනින් කුමාරවරු 6 දෙනෙක් උපදිනවා. ඒ කුමාරවරු 6 දෙනා බලා ගන්නවා කියන්නේ දේව මාතාවන්. මේ කියන දේව මාතාවන් 6 දෙනා සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ 7 දින්නක් තරුවලට අයිති දේව මාතාවන් මෙයාලා අධිපති අය. ඉතින් මෙයාලා බලා ගන්නවා. ඊට පස්සේ මෙතෙන්දී දැන් ශිව දෙවියන් සහ පාර්වතී මෑණිය එකතු වීමකින් නෙමෙයිනේ හැදුනේ. එතකොට ඒත් පාර්වතී මෑණියට ආශාවක් ඇති වෙනවා ශිව දෙවියන්ගේ නිර්මාණය වෙච්ච මේ ළමයා බලන්න. ඉතින් මේ කට්ටිය යනවා. ඔයාලට මතකද මම එක දෙයක් කිව්වා එක්තරා සාහිත්‍යයක තියෙන්නේ ශිව දෙවියන් සහ පාර්වතී මෑණිය එකතු වීමකින් කියලා. මම දැන් කතා කරන්නේ ඒ සාහිත්‍ය ගැන නෙමෙයි මං කියාගෙන ආපු කතාව ගැන. මොකද ඒ සාහිත්‍ය ගැන කතා කරන්න ගියොත් යම් වෙනස් වීම් තියෙනවා. මං ඔයාලට කිව්වේ අර උප්පැතියේ කොටස් මේ විදිහේ තව කොටසකුත් තියෙනවා කියලා විතරයි. හරිද? එතකොට මම යන කතාව ඇතුලේ දැන් ශිව දෙවියෝ පාර්වතී මෑණියෝ යනවා. ගියාට පස්සේ පාර්වතී මෑණියෝ මේ ළමයි 6 දෙනා වඩා ගන්නවා කියනවා. එතකොට එහෙම වඩා ගන්නදී මෙයාලා තනි දරුවෙක් බවට පත් වුණා කියනවා. ඊට පස්සේ මෙයාලගේ පොඩි කාරණම ෂණ්මුගන්. හරිද? කාර්තික. මොකද මම දන්න විදිහට කතරගම දෙවියන් කියන්නේ ස්කන්ධ කුමාරයා දැන් අපි කියන්නේ එහෙමනේ. අපි එහෙම කිව්ව නැත්තම් මම වෙන නම් වලින් කිව්වොත් ඔයාලා දන්නේ නැහැනේ. එතකොට ස්කන්ධ කුමාරයට තිබිලා තියෙනවා කිසිම දෙවි කෙනෙක්ට නැති නම් තියෙනවා මං හිතන්නේ ආසන්න වශයෙන් 15කට විතර එහා. විවිධ නම් තියෙනවා. හරිද? සමහරක් නම් අදටත් හොයා ගනිමින් පවතිනවා. මොකද කතරගම දෙවියන් ගැන ස්කන්ධ කුමාරයා ගැන තියෙන ගොඩක් හැංගිච්ච කරුණු. එතකොට සමහරක් වෙලට මේ කියන කතන්දර ඔයාලට විහිළුවක් වෙන්න පුළුවන්. හැබැයි මම මෙහෙම දෙයක් කියන්නද? මේකට අවුරුදු 100කට ඈතකට ගිහිල්ලා මම කියනවා නලද රූපත් ගැන. ඒ කියන්නේ 1925ට වගේ. 1925ට ගිහිල්ලා මම කියනවා නලද රූපත් කියලා දෙයක් තියෙනවා. එතකොට මේ මිනිස්සු පිළිගන්නවද මේ නෑ. මේ මිනිස්සු hina වෙනවා. හැබැයි තව අවුරුදු 100ක් ඉස්සරහට ආවම මෙහෙම තාක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ නෂ්ටික තාක්ෂණයක් තියෙනවා කියලා මම කියනවා. මෙහෙම එකපාරට එක මොහොතේ මෙහෙම එක ශක්තියක් කියලා මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් කියලා. 1925 වෙද්දි මිනිස්සු විශ්වාස කරයිද? 1600 වගේ එකතු විශ්වාස කරයිද? නෑ විශ්වාස කරන්නේ නෑ. ඒ ශක්තියෙන් පසු කාලීනව තාක්ෂණයේ දිනුවත් එක නිර්මාණය වෙනවා. එතකොට මේ කතරගම දෙවිවරු ගත්තට පස්සේ ඒ කාලේ තිබ්බ ශක්තියින් වෙන්නේ නැති මේවා. හරි දේව ගැන වෙනම තියෙනවා සාහිත්‍යයේ සඳහන් වෙලා මම ඒ එකින් එක කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ දැන් පාර්වතී මෑණිය දෙනවා ශක්තියක්. ඊට පස්සේ ශිව දෙවියන්ගේ ශක්තියෙන් තමයි නිර්මාණය වුනේ. දැන් ඔන්න හරි. ඒ කියන්නේ ශිව දෙවියන්ගේ දරුවෙක් ඉන්නවා. ශිව දෙවියන්ගේ ශක්තියක් නිර්මාණය වෙලා තියෙනවා අර අසුරය පරාජය කරන්න. එතකොට තවදුරටත් දැන් අර අසුරයට දේව මණ්ඩලයේ කට්ටියට
කරදර කරන්න බෑ. ඒ කියන්නේ එයාගේ නම සූරපද්ම. එතකොට දැන් මේ සූරපද්ම අසුරය දැනගන්නවා හරි මේ ස්කන්ධ කුමාරයාට තියෙන බලය කිසිම දෙවි කෙනෙක් නැති තරම්. මේ ශක්තිය අප්‍රමාණයි. මේ දෙවියන් පරාජය කරන්න බෑ. ඒක තේරිලා සටනේදී මේ දෙවියෝ මේ සූරපද්ම අසුරයා අඹ ගහක් විදියට හැංගෙන්නේ. ස්කන්ධ කුමාරයාට හොයාගන්න බැරි වෙයි කියලා. එතකොට දෙනවා වේලායුධය. වේලායුධය දෙන්නේ කවුද? පාර්ථිමෑණියෝ. මේ ශක්තියෙන් කතරගම හාමුදුරුවෝවත් ස්කන්ධ කුමාරයා මේ අඹ ගසට ගහනවා දෙපළු වෙලා යන්න. ඒ දෙපළු වෙලා ගියපු අඹ ගහේ එක අර්ධයක් කතරගම දෙවියෝ තමන්ගේ වාහනය විදියට සේවය කරන මේ අසුරයා තමන්ගේ සේවයට ගන්නවා. සේවයට ගන්න කොහොමද? තමන්ගේ වාහනය විදියට භාවිතා කරන එක අර්ධයක් ඒ තමයි මොනර විදියට. අනිත් අර්ධය තමන්ගේ දජය හෙවත් කුකුල විදියට භාවිතා කරනවා. ඇයි කතරගම දෙවි හාමුදුරුවෝ මෙයා තමන්ගේ වාහන විදියට භාවිතා කර වෙන මොකක් හරි භාවිතා කර වෙන අසුරයෙක් පරාජය කරලා මෙයාව භාවිතා කරන්න තිබ්බනේ. ඒකට හේතුව තමයි ස්කන්ධ කුමාරයා නිර්මාණය වෙන්නේ මේ අසුරය නිසා. ඒ අසුරය පරාජය කරපු නිසායි ඒක සමරන්න එක අර්ධයක් මොනර විදියට තමන්ට සේවය කරන්න මොනරෙක් විදියට භාවිතා කරන්නේ. ඉතින් ගොඩක් දේව කතාවල තමන් විනාශ කරපු අසුරයව, ඒ කියන්නේ තමන් අසුරයෙක් විනාශ කරොත් ඒ අසුරය තමන්ගේ වාහන විදියට සේවයට ගන්නවා. හරිද? අර එහෙම දේවල් තියෙනවා. ඉතින් මේ සාහිත්‍ය ඇතුළේ ඉතින් කතරගම දෙවියන්ගේ කතන්දරය ඕක, ස්කන්ධ කුමාරයාගේ කතන්දරය ඕක. මොකද කතරගම දෙවියන්ට තියෙන විවිධ නම්. එතකොට ඔය ස්කන්ධ කුමාරයව සූරපද්ම අසුරය විනාශ කරලා දානවනේ. අන්න ඒ සතුට සමරන්න විවිධ ආගම්වල මේවට පෙරහැරවල් පවා නිර්මාණය කරලා තියෙනවා. හින්දු ආගමිකයන් විශේෂයෙන්ම වේල් කියලා එයාලගේ වෙනම තියෙනවා චාරිත්‍රයක් ඒක කරනවා. එතකොට ඉන්දියාවේ මහාභාරත වල විවිධ චාරිත්‍ර තියෙනවා. දමිලායගේ වෙනම චාරිත්‍ර තියෙනවා. බලන් ගියාම කතරගම දෙවියන් කියන්නේ සර්ව ආගමික නායකයෙක්. මොකද කතරගම දෙවි හාමුදුරුවෝවත් ස්කන්ධ කුමාරයා බෞද්ධයන්ට උදව් කරලා තියෙනවා. මොකද දුටුගැමුණු රජතුමාට යුද්ධය ඉවර කරන්න එලාරත් එක ශක්තිය දීලා තියෙන්නේ කතරගම දෙවි හාමුදුරුවෝ. කතරගම දෙවි හාමුදුරුවෝ කියන්නේ එක පැත්තකින් ගත්තොත් ඒවත් ස්කන්ධ කුමාරයා කියන්නේ යුද්ධයට අධිපති දෙවි කෙනෙක්. ඒ පිළිබඳව සඳහන් වීම වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේක තමයි කතන්දරය. මොනර ඇයි භාවිතා කරන්නේ නැත්තේ කියලා ඔයාලට තේරෙනවා. කතරගම දෙවි හාමුදුරුවෝ උන්වහන්සේගේ වාහනේ විදියට Taman විනාශ කරපු හතුරා තමයි භාවිතා කරේ තමන්ගේ වාහනේ විදියට සේවයට. ඉතින් මේක තමයි කතන්දරේ. ඉතින් ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ කතාව හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. හරි අපි එහෙනම් අපේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.